හලෝ යාළුවනේ මේ ඔබ එකතු වෙලා ඉන්නේ කොරියන් හිඟන්නා YouTube channel එකත් එක්ක. හරිද? මේකේ හිඟානුකා හිඟා කරන ආකාරය ගැන පැහැදිලිව දැනුවත් කිරීමක් කරනවා. කොරියාවේ දැනට තියෙන ආර්ථික තත්ත්වය අනුව ඒ වගේම කම්පැනි වල වැඩ නැහැ, පඩි අඩුයි. ඒ අනුව අපේ ජීවන චක්‍රය කොහොමද සලසගන්නේ කියන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝගේ බජට් එකට හරියන්න පඩියට හරියන්න ජීවත් වෙන ආකාරය කියලා දෙන්න තමයි මේ යන්නේ. මේ තමයි කොරියන් හිඟන්නගේ රත වාහනේ. සුපිරියටම තියෙනවා. පේනවා. ඒ වගේම මේකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. මේ පේනවා පේනවට වඩා මේක සිග්නල් ලයිට් දෙකක්ම තියෙනවා පේනවා. මේක අපිට ඕන පැත්තකට හරව ගන්න පුළුවන්. ඉස්සරහින් සිග්නල් ඕන නම් ඉස්සරහට හරව ගන්න පුළුවන්. පිටිපස්සේ සිග්නල් ඕන නම් පිටිපස්සට හරව ගන්න පුළුවන්. වගේම මේක මේ ඕන විදියට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදියට මේ හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ අපිට තියෙනවා මීටර හොඳට තියෙනවා. දුර දින ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ පොඩි මේ සිලෝලෙලෝ පාරක් ගහලා පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් ගහලා තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙනවා මේ ඇවිල්ලා ඔරිජිනල් වෝටර් සීල් එකක් ගහලා තියෙන්නේ. ඔරිජිනල් එක. මේක වතුර යන ඉඳලා මේකේ සාමාන්‍යයෙන් අපිට එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේක මාරු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ ග්ලව්ස් දෙක තියෙනවා. සීතල කාලට වෙන දෙකක් තියෙනවා. එක්ස්ට්‍රා අපිට පෙට්‍රල් බෝතලයකුත් තියෙනවා දාගෙන යන්න. ඒ වගේම මේක ඉස්සර මේක දෙන්නෙකුට යන්න පුළුවන්. මේක ඉස්සරහින් යන එක්කනට ජැකට් එකක් තියෙනවා. මේ දාගෙන යන්න පුළුවන් වැස්ස වෙලාවක. ඒ වගේම පිටිපස්සෙන් යන එක්කනට ඊට වෙද්දක් තියෙනවා. අවශ්‍ය නම් එයාට ඊට රෙද්ද දාගෙන යන්න පුළුවන්. ඒ වගේම මේකේ මේ පොඩි අවුලක් තියෙනවා. මේ පොඩි පුලියක් තියෙනවා. පුලියක් කියන්නේ එක පුලියයි තියෙන්නේ. ඒ එක පුලියේ පොඩි අවුලක් තියෙනවා. වතුර ගියපාම මේ පොඩ්ඩක් ස්ටාර්ට් වෙන්න හොරයි. ඒ හින්දා මේකට සිලෝලෙලෝ පාරක් ගහලා තියෙන්නේ. මේ ඉඳා පොඩ්ඩක් පරිස්සමින්ක පාවිච්චි කරන්න ඕන. වහින වෙලාවට මෙතෙන් පොඩි ට්‍රේඩි කෑල්ලක් දාලා පොඩ්ඩක් චෙක් කරගන්න ඕන. හැබැයි මෙහෙම තිබ්බට මේක බලන්නකො මේක මේ සුපිරි බාණ්ඩයක් හොඳේ. හොඳ දැම්ම යතුර දැම්ම. ටික් එක. පාර. දැක්ක. ඒ යවුවා දැන් වැඩ හොඳේ. සුපිරියටම තියෙනවා. ඔයගොල්ලොන්ට මේ වගේ ආර්ථිකයේ පොඩි අපහසුකම් තියෙනවා නම් මෙන්න මේ විදිහේ භාණ්ඩයක් ගන්න තියාගන්න. ඒකල ඔයාලගේ ආර්ථිකය හොඳ වෙන තාක් මේ වගේ එකක් පාවිච්චි කරගත්තොත් වැඩ පහසුයි. ඔන්න කොරියන් හිඟන්නගේ නිල රතේ පෙන්වලා අවසానයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.